හයි කොහොමද ඔයාලට? අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ දැන් ඔයාලා දන්නවා නුදුරේදීම ටීචින් එක්සෑම් එක උපාධි ගුරු විභාගය ගැසට් වෙනවා කියලා තියෙනවා. ඉතින් ගුරු විභාගය විතරක් නෙවෙයි අනිකුත් රජයේ විභාගවලට මුහුණ දෙන්න ඉන්න අය නම් අපි දන්නවා අපිට IQ ටෙස්ට් එකකට මුහුණ දෙන්න වෙනවා. අපේ පේපර් වලින් IQ කියලා අපිට පේපර් එකක් එනවා. එතකොට අපිට සිද්ධ වෙනවා මේ පේපර් එකට මුහුණ දෙන්න. ඉතින් දැන් ලොකුම කතිකාවත තමයි ගුරු විභාගය. එතකොට මේ අලුතක දැන් තව සති දෙකකින් විතර ගුරු විභාගයේ ගැසට් වෙනවා කියලා දන්වල තියෙනවා. නේද? ඒක එතකොට අපි හැමෝම දන්නවා. හැබැයි අපි දන්නේ ඒක ගැසට් වෙයිද නැද්ද කියලා. හැබැයි කොහොම හරි අපි ඒ වෙනුවෙන් බලාපොරොත්තුවෙන් ඉන්න අය නම් අපි දැම්ම ඉඳලා IQ ටෙස්ට් එකට සූදානම් වෙන්න ඕනේ. එතකොට ඔයාලා දන්නවා මේ IQ ටෙස්ට් එක කියන්නේ අපිට දැනුම වගේම අපේ ස්පීඩ් එකත් හැදෙන්න ඕන තැනක්. එතකොට අපිට පේපර් එකේ පැයයි දෙන්නේ මේ IQ ටෙස්ට් එකට මුහුණ දෙන්න. පැයක් ඇතුළත ප්‍රශ්න 50කට ඉතා වේගයෙන් නිවැරදි පිළිතුරු සපයන්න අපිට සිද්ධ වෙනවා. මොකද රාජ්‍ය විභාග කියන්නේ තරංකාරී විභාග. එතකොට අපිට දැම්ම ඉඳලා ඒ ස්පීඩ් එක හදාගන්න වෙනවා. අනිත් එක තමයි දැන් ගොඩාක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේ දවස්වල ක්ලාස් පටන් ගන්නවා ගැසට් වුණාට පස්සේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දැම්ම ඉඳලා එහෙම ක්ලාස් පටන්ගෙන තියෙනවා. එතකොට මේවට සහභාගී වෙන්න සමහර අයට මුදල් තියෙන්න පුළුවන්. සමහර අයට ඒ මුදල් නැති කමක් තියෙන්න පුළුවන්. ඉතින් මම හිතුවා මෙන්න මේ IQ ටෙස්ට් එකට මුහුණ දෙන්න. ඉතින් අපි හැමෝම ආසයි රැකියාවකට යන්න විභාගයකින් ජයග්‍රහණය කරන්න විභාගයක් පාස් වෙන විභාගයකට සාර්ථකව මුහුණ දෙන්න. ඉතින් අපි හැමෝම ආසයිනේ නේද? ඒකට තියෙන එකම බලපෑම මුදල් නම් ඒක හරිය අසාධාරණයි නේද? මුදල් වෙනවනම් අපිට ක්ලාස් එකකට යන්න බෑ මුදල් නැතුව. එතකොට එහෙම අපිට එක්සෑම් එකකට මුහුණ දෙන්න බැරි වෙනවා. ඉතින් මෙන්න මේ මුදල් කියන ප්‍රශ්නය නම් ඒකට ප්‍රධාන ගැටලුව. ඒකට විසඳුමක් විදියට මම හිතුවා මං ළඟ තියෙන මේ IQ දැනුම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් ක්ලාස් එකට යන්න පුළුවන් වුණත් ක්ලාස් එකට යන්න නොහැකියාව තිබ්බත් මම ඔයාලට ආරාධනා කරනවා මම මේ ගෙන එන පාඩම් මාලාව නරඹන්න කියලා. මොකද ඒකෙන් ඔයාලට පුංචි නෙමෙයි මම හිතන්නේ ලොකු දැනුමක් ගන්න පුළුවන් වෙයි. මම පාඩම් විදිහට ගැටලු එක්ක ඔයාලට අර අපි කැම්පස් එකේ කියන්නේ කුප්පි කියලා නේද? කැම්පස් ගියපු අය නම් දන්නවා කුප්පියක් කියන්නේ තව කෙනෙක්ට කියලා දෙන එක. එතකොට මමත් කරන්නේ මම ඉගෙන ගත්ත දේ මම ඕගොල්ලන්ට කියලා දෙනවා. එතකොට අර ක්ලාස් එකට ගියා හෝ නොගියා පාඩමක් තේරුම් ගන්න අපහසු හෝ කෙනෙක් ඉන්නවා නම් එයාට පුළුවන් ආයේ මගේ මේ වීඩියෝ බලලා මම කියන දේ පැහැදිලි කරගන්න. ඒ තියරි එක පැහැදිලි කරගන්න. ඉතින් හැමෝටම තේරෙයිද කියලා කියන්න දන්නේ නැහැ. හැබැයි මම හිතනවා මම මේ කියලා දෙන විදිහ මට වගේම ඔයාලටත් ඒක තේරෙයි කියලා හිතලා තමයි මම මේක කරන්නේ. ඉතින් ඒ නිසා ඔන්න ඔයාලට මම පොඩි chance එකක් දෙනවා. මම ඉගෙන ගත්ත දේ මම ඔයාලට ආයේ ඒ විදිහටම කියලා දෙනවා. ඉතින් ඒකෙන් ඔයාලා ප්‍රයෝජනයක් ගන්න කියලා මම ආරාධනා කරනවා. ඒත් එක්කම මාත් එක්ක මගේ channel එකත් එක්ක රැඳී සිටින්න කියලා මම ඔයාලට ආදරයෙන් මතක් කරලා ඉන්නවා. ඉතින් මාව subscribe කරලා නැත්නම් මාව subscribe කරන්නත් අමතක කරන්න එපා. මේ විදිහේ එක IQ වලට ඕන එක ගැටලු අපි ඉස්සරහදී කතා කරමු. ඉතින් මට මේ white board එකක් නැහැ. ඒ නිසා මේ මම පොතක මම සුපුරුදු පරිදි ගණන් හදන විදිහට මම ගණන් හදලා මේ වීඩියෝ ක්ලිප් මම ඔයාලට ගේන්නම්. ඉතින් ඒකේ මොනවා හරි දන්නේ නැති දෙයක් තිබ්බොත් ඒක
අහන්න. ඔයාලට තේරෙනවද නැද්ද කියන එකත් කමෙන්ට් එකක් විදියට දාන්න. ඒක මට වැදගත් වේවි. ඉස්සරහට වීඩියෝ ගෙනෙද්දී හින්දා මේ මගේ වීඩියෝස් වල මොනවා හරි අඩුපාඩුවක් තිබ්බොත් ඒකත් කමෙන්ට් එකක් විදියට දාන්න අමතක කරන්න එපා. එහෙනම් මම වයිට් බෝඩ් එක නෑ. මම වයිට් බෝඩ් එකක් ගන්නකම් මම පොතක මම ඔයාලට මේ IQ ගණන් ටිකක් හදන විදිහ මාත් එක්කම හදාගෙන යනවා. IQ වලට එන ප්‍රධාන ගැටලු වගයක් තමයි අපි කියන්නේ දින දර්ශන ගැටලු. හරිද? දින දර්ශන ගැටලු කියලා කියන්නේ IQ වල IQ පේපරේට ගොඩක් වෙලාවට ප්‍රශ්න එන මාතෘකාවක්. ඉතින් අද අපි කතා කරමු දින දර්ශන ගැටලුවක්. ඕනම දින දර්ශනයක් ගැටලුවක් ආවොත් අපි කොහොමද ඒකට නිවැරදි පිළිතුර ගන්න කියලා. දින දර්ශන ගැටලු සම්බන්ධව අපි කතා කරද්දී අපි ප්‍රධාන වශයෙන් මතක තියාගන්න ඕන තියරි එකක් තියෙනවා. අන්නේ තියරි කොටස් ටික තමයි මම මුලින්ම ඔයාලට කියලා දෙන්නේ. එතකොට පළවෙනි එක තමයි සතිය ඕනම දවසක් ආයෙන්නේ 30 භාගයට 7ක් එකතු කරලා. ඒ කියන්නේ මෙන්න ඕනම දවසක් ආයෙන්නේ 30 භාගයට 7ක් එකතු කරලා. ඒක හිතන්නකෝ අද පළවෙනිදා කියලා. එතකොට අද පළවෙනිදා නම් ඒකට 7ක් එකතු වුණාම 8යිනේ. එතකොට ඊළඟට ආයෙත් සිකුරාදාවක් ලබන්නේ 8 වෙනිදා. හරිද? ෆ්‍රයිඩේ ලබන්නේ 8 වෙනිදා. අපි හිතමු අද 20යි කියලා. අද 20 මන්ඩේ කියලා. හරිද? ඊට පස්සේ ඊළඟ සඳ කවදද? කීවෙනි දවසද කියලා ඇහුවොත් අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ 20ට 7ක් එකතු කරලා 27යි. ඊළඟට ආයෙත් සඳා ලබන්නේ 27. අන්නේ විදිහට සතියේ ඕනම දවසක් ආයෙ එන්නේ ඒ තියෙන අගයට 7ක් එකතු කරලා. අන්නේ තියරිය මුලින්ම ඔයාලගේ ඔළුවට දාගන්න. ඊළඟට ඔයාලා මතක තියාගන්න ඕන කරුණක් තමයි අවුරුද්දේ මාසවලට තියෙන දින ගණන. අවුරුද්දක් ගත්තම අවුරුද්දේ 30 මාස 4ක් තියෙනවා. 31 මාස 7ක් තියෙනවා. හරිද? එතකොට 28 හෝ 29 සමහරට දවස් 28 වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දවස් 29 වෙන්න පුළුවන්. පෙබරවාරි මාසේ තියෙනවා. හරිද? එතකොට 30 මාස 4ක් තියෙනවා. ඒ තමයි අප්‍රේල්, ජූනි, සැප්තැම්බර්, නොවැම්බර්. 31 මාස 7ක් තියෙනවා. ඒ තමයි ජනවාරි, මාර්තු, මැයි, ජූලි, අගෝස්තු, ඔක්තෝබර්, දෙසැම්බර්. 28 දවස් 28ක් හෝ 29ක් තියෙන මාස එකයි තියෙන්නේ. තමයි පෙබරවාරි. එතකොට දවස් 28යි නම් සාමාන්‍ය අවුරුද්දක්. දවස් 29ක් තියෙනවා නම් පෙබරවාරි මාසේ අපි කියනවා ඒක අධික අවුරුද්දක් කියලා. ඒකත් මතක තියාගන්න. එතකොට ඔයාලට මේ මාස 4 30 මාස 4 මතක තියාගත්තා නම් ලේසි. කොහොමත් 28 හෝ 29 තියෙන පෙබරවාරි මාසෙනේ. එතකොට දවස් 30 මාස 4යි තියෙන්නේ. තමයි අප්‍රේල්, ජූනි, සැප්තැම්බර්, නොවැම්බර්. අප්‍රේල්, ජූනි, සැප්තැම්බර්, නොවැම්බර්. අප්‍රේල්, ජූනි, සැප්තැම්බර්, නොවැම්බර්. අජු සැනෝ කියලා මතක තියාගන්නකො. අජු සැනෝ. අප්‍රේල්, ජූනි, සැප්තැම්බර්, නොවැම්බර්. ඒ ටික තමයි 30 මාස. අනෙත් මාස ටික අපි ගන්නේ 31 මාස විදිහට. ඕකත් මතක තියාගන්න. අපිට අවුරුදු කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. එකක් තමයි සාමාන්‍ය අවුරුදු. අනිත් එක තමයි අධික අවුරුදු. එතකොට සාමාන්‍ය අවුරුද්දකට දින 365යි, අධික අවුරුද්දකට දින 366යි. අපි කියවනේ පෙබරවාරි මාසේ දින 28ක් හෝ 29ක් යෙදিলা තියෙනවා කියලා. එතකොට පෙබරවාරි මාසේ දින 28යි නම් යෙදিলা තියෙන්නේ. ඒක සුපුරුදු පරිදි සාමාන්‍ය අවුරුද්දක්. අපි හිතමු පෙබරවාරි මාසේ දින 29ක් යෙදিলা තියෙනවා කියලා. අන්න එතකොට ඒ වැඩි වුණ දිනය තමයි මෙන්න මෙතනට එකතු වෙලා 365 366 වෙලා තියෙන්නේ. එතකොට අධික අවුරුද්දක තමයි එහෙනම් පෙබරවාරි මාසේ දින 29ක් වෙලා තියෙන්නේ. එතකොට අර 366 වෙච්ච වැඩි වුණ දිනේ තමයි පෙබරවාරි 29. ඔන්න ඕකත් මතක තියාගන්න. දැන් ඔයාලට පේනවා මෙන්න මෙතන තියෙනවා අවුරුදු ටිකක්.
අපි බලමු මේක අධික අවුරුද්දක්ද සාමාන්‍ය අවුරුද්දක්ද කියලා. එතකොට අධික අවුරුද්දක් නම් අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ අවුරුද්දේ අගය 4න් බෙදෙනවා නම් අපි ඒවට කියනවා අධික අවුරුදු කියලා. උදාහරණයක් විදිහට අපි 2012 ගමුකෝ. එතකොට 2012 අපි බෙදනවා 4. හරිද? එතකොට 2012 4න් බෙදුවම අපිට එනවා 53ක්. නේද? 53ක් එනවනේ. එතකොට අන්න 2012 අපිට 4න් බෙදෙනවා. ඒකින්ද අපි කියනවා 2012 කියන්නේ එහෙනම් අධික අවුරුද්දක් කියලා. හරිද? හිතන්නකෝ 2013 4න් බෙදනවද බලන්න. එතකොට දැන් මේ වගේ අවුරුදු වල මුළු අවුරුද්දේ අගය මේ කියන්නේ 2012ම 2013ම 4න් බෙදන්න ඕනි කියලා නෑ. මෙන්න මේ අවසාන අංක දෙක 4න් බෙදෙනවා නම් ඒ ඇති. හරිද? එතකොට දැන් හිතන්නකෝ 2013 4න් බෙදෙන්නේ නෑනේ. නේද? 4න් බෙදෙන්නේ කියන්නේ එකක් ඉතුරු නැති වෙන්නම බෙදෙන්න ඕනේ. එතකොට එහෙම බෙදෙන්නේ නැති නිසා අපි මේක කියනවා සාමාන්‍ය අවුරුද්දක් කියලා. 2016 බලන්නකෝ. 2016 අපි බෙදමු 4න්. 1යි 16 4. එහෙනම් 2016 4න් බෙදෙනවා. එහෙනම් අපි ඒකට කියනවා අධික අවුරුද්දක් කියලා. 2000. දැන් මෙන්න මේ 1800 වගේ අවසානෙට මේ බිංදු දෙක තියෙන අවුරුදු තියෙනවනේ. ඒවට අපි කියන්නේ සියවස් කියලා. එතකොට මෙන්න මේ සියවස් 4න් බෙදුනට බෑ. ඒවා අපි බෙදන්න ඕන 400ෙන්. දැන් හිතන්න 2000 අපි බෙදන්න ඕනේ 400ෙන්. එතකොට 2400ෙන් බෙදෙනවනේ. එහෙනම් අපි ඒක කියනවා අධික අවුරුද්දක්. හරිද? අවසානෙට සියවස් මේ අපි අධික අවුරුද්දක්ද කියලා බලාගන්නේ අවසානෙට තියෙන බිංදු දෙක ඒ කියන්නේ අවසානෙට බිංදු දෙක තියෙන අවුරුදුනේ අපි සියවස් කියලා කියන්නේ. එතකොට අන්න ඒවා අපි 4න් බෙදුවට බෑ. ඒවා අපි 400ෙන් බෙදන්න ඕනේ. එතකොට දැන් බලමු 1800 අපි 400ෙන් බෙදලා දෙක බෙදෙනවද? බෙදෙන්නේ නැහැ. එහෙනම් 1800 කියන්නේ සාමාන්‍ය අවුරුද්දක්. නේද? 400ෙම බෙදෙන්න ඕන. 400ෙම බෙදෙනවා නම් තමයි සාමාන්‍ය අවුරුදු විදියට ගන්න. 400ෙම බෙදෙනවා නම් තමයි අපි අධික අවුරුදු විදියට ගන්න. 400ෙන් බෙදෙන්නේ නැත්නම් අපි ඒක සාමාන්‍ය අවුරුදු විදියට ගන්නවා. ඊට පස්සේ අපි යනවා වර්ෂයක දිනය නිර්ණය කිරීමේදී අධික වර්ෂයක බලපෑම කොහොමද කියලා බලන්න. අපි ගැටලුත් එකම කතා කරමු. දැන් මෙතන අහලා තියෙනවා 2017 1 සඳුදා නම් 2021 1 කවදද කියලා. හරිද? එතකොට අපි ඉස්සෙල්ලම බලන්න ඕන 2017 කියන්නේ අධික අවුරුද්දක්ද නැද්ද කියලා. එතකොට 2017 අපි 4න් බෙදලා බලන්න ඕනේ. 2017 අපි මෙන්න මේ 17 කියන එක 4න් බෙදුවොත් 4න් බෙදෙන්නේ නැහනේ. ඒ කියන්නේ 4න් බෙදෙන්නේ නැත්නම් ඒක සාමාන්‍ය අවුරුද්දක්. එහෙනම් අධික වර්ෂයක බලපෑමක් ඒ අවුරුද්දේ ඇති වෙන්නේ නැහැ. එහෙනම් අධික අවුරුද්දක් නෙවෙයි නම් ඊළඟ දවසක් සුපුරුදු පරිදිම සඳුදම තමයි. එහෙම තමයි අපි කියන්නේ. හරිද? ඒ කියන්නේ උදාහරණයක් විදිහට මෙහෙම. දැන් ඔන්න 2017 1 සඳුදා කියලා තියෙනවානේ. හරිද? එතකොට දැන් අපිට පේනවා මේ 2017 කියන්නේ සාමාන්‍ය අවුරුද්දක්. අධික වර්ෂයක් නෙමෙයි. එතකොට අධික වර්ෂයක බලපෑම මෙතනට එන්නේ නැහැ. 2017ට. එතකොට 2017 1 සඳුදා නම් අධික අවුරුද්දකුත් නෙවෙයි නම් ඊළඟ අවුරුද්දේ ඒ දවස සුපුරුදු පරිදි යන්නේ අර සතිය දවසට වගේ. සන්දා, ගරුවාද, බදාද, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා අන්න ඒ විදිහට. ඒ කියන්නේ 2017 1 සඳා නම් 2018 1 අඟහරුවාදා. 2019 1 බදාදා. අන්න ඒ විදිහට තමයි යන්නේ. අපි අංගවනට අපිට කියලා තියෙනවා 2018 1 සඳුදා. අපෙන් අහන්නේ 2021 1 කියන්නේ
කවදද කියලා. ඔක තමයි ප්‍රශ්නේ. එතකොට අපි කරන්නේ 2017 කියන්නේ අපි බෙදලා බැලුවා 4න් බෙදෙන්නේ නැහැ. ඒක නිසා අපි මේක සාමාන්‍ය අවුරුද්දක් විදිහට ගන්න. 2018 ගන්නකො. 2018 බෙදනවද 4න්? බෙදෙන්නේ නැහැ. එහෙනම් ඒකත් සාමාන්‍ය අවුරුද්දක්. 2019 ගන්නකො. 2019 බෙදනවද 4න්? නැහැ. ඒකත් සාමාන්‍ය අවුරුද්දක්. 2020 බෙදනවද 4න්? බෙදෙනවා. එහෙනම් ඔන්න 2020 අධික අවුරුද්දක්. හරිද? 2021 ඒක සුපුරුදු පරිදි සාමාන්‍ය අවුරුද්දක්. හරිද? එතකොට ඔයාලට පේනවා 2017 ඉඳලා 2019 වෙනකන් කිසිදු අධික වර්ෂයක බලපෑමක් එන්නේ නැහැ. මොකද ඒ අවුරුදු තුනම සාමාන්‍ය අවුරුදු නිසා. හැබැයි 2020 කියන්නේ අධික අවුරුද්දක් නිසා 2020න් පස්සේ ලබන දිනයන් වලට ඒ 2020 අධික වර්ෂයේ බලපෑම තියෙනවා. එහෙනම් අපි බලමු කොහොමද දැන් අපි 2021 කවදද කියලා හොයන්න කියලා. අපි කියවනේ සාමාන්‍ය අවුරුද්දක් නම් ඊළඟ දවසත් සුපුරුදු පරිදි අර දවස් 7 විදිහට තමයි යන්නේ. 2017 1 සඳුදා. එහෙනම් 2018 1 අඟහරුවාදා. මොකද සාමාන්‍ය අවුරුද්දක් නේ, අධික අවුරුද්දක් නෙවෙයිනේ. 2019 1 ඒක එහෙනම් බදාදා. 2024 2020 2020 එන්න ඕනේ නම් බ්‍රහස්පතින්දා. හරිද? බ්‍රහස්පතින් තමයි එන්න ඕනේ. හැබැයි බ්‍රහස්පතින්දා එන්නේ නැහැ. ඇයි බ්‍රහස්පතින්දා එන්නේ නැත්තේ? 2020 හරි. අපි හිතමුකෝ දැන් 2020 1 කියලා නේද? දැන් ඔන්න සුපුරුදු පරිදි ආවසන්තං අරවද බදාද. 2020 කියන්නේ අධික අවුරුද්ද. එතකොට 2020 1 කවදද? අපිට ඕනේ 2020 1 කවදද කියලා. සුපුරුදු පරිදි එනවා නම් එන්න ඕනේ සාමාන්‍ය අවුරුදු විදියට ආව නම් එන්න ඕන සති දවස් වගේමනේ සඳහන් බදාද බ්‍රහස්පතින් තමයි එන්න ඕන. හැබැයි අපි 2020 කියන්නේ අධික අවුරුද්දක් කියලා හොයාගත්තා. හැබැයි මෙතන තියෙන විශේෂත්වය තමයි අපෙන් අහන්නේ 2020 එතකොට අපි කියවනේ අධික වර්ෂයේ අර 366 වෙනි වැඩි වෙන දවස වැඩි වෙන්නේ පෙබරවාරි මාසේ 29 වෙනි දිනෙන් කියලා. එතකොට මේ ගානට අනුව 2020 වෙද්දී 2020 පෙබරවාරි මාසේ ලැබලා නැහැනේ තාම. එතකොට එහෙනම් 2020 ජනවාරි මාසෙත් අපිට සාමාන්‍ය පරිදි යන්න පුළුවන්. ඒ නිසා එහෙනම් 2021 බ්‍රහස්පතින්ද තමයි. හරිද? දැන් අපි බලමු 2021 කවදද කියලා. අපි අහන්නේ ඒකනේ. එතකොට ඔන්න 2020 පෙබරවාරි වලින් පස්සේ තමයි මේ දින 366 ඇති වෙන්නේ. එතකොට ඔන්න 2020 පෙබරවාරි වලින් පස්සේ තමයි ඒක අධික අවුරුද්දක් බවට පත් වෙන්නේ. එතකොට මෙන්න මේ 2020 අධික අවුරුද්ද 2021 සාමාන්‍ය අවුරුද්ද. දැන් සාමාන්‍ය අවුරුද්දක් නම් අපි කිව්ව සුපුරුදු පරිදි අර දවස් 7 වගේ ඊළඟ දවසේ තමයි එන්නේ කියලා අධික වර්ෂයක බලපෑමක් නැත්නම්. හැබැයි දැන් මෙතන 2021 අධික වර්ෂයක බලපෑමක් නැහැ. ඒක සාමාන්‍ය අවුරුද්දක්. ඒක හරි. හැබැයි අපිට පේනවා 2021 ලබන්නේ මෙන්න මේ 2020 කියන අධික අවුරුද්දෙන් පස්සේනේ. එහෙනම් අධික අවුරුද්දෙන් පස්සේ බලපාන දිනයක් නිසා මෙන්න මේ 2020 තියෙන අධික අවුරුද්දේ බලපෑම බලපානවා 2021ට. හරිද? 2020 ජනවාරි වලට ඒ බලපෑම ආවේ නැති වුණාට 2021 1 වෙද්දි 2020 පෙබරවාරි මාසෙත් පහු කරන්නේ අපි එන්නේ. එතකොට අන්නේ වෙද්දි අපිට සිද්ධ වෙනවා මේ 2020 අධික අවුරුද්දේ බලපෑම මේ අවුරුද්දට ගලපන්න. එතකොට වෙන්නේ ලොකු දෙයක් නෙමෙයි.
දැන් සාමාන්‍ය අවුරුද්දක් විදියට ආවනම් ඉන්න ඕනි කොහොමද? සඳ, අඟහරුවාද, බදාද, බ්‍රහස්පතින්දා, සිකුරාදා තමයි එන්න ඕනේ. සිකුරාදා තමයි එන්න ඕනේ. හැබැයි 2020න් පස්සේ අර 366 වෙනි දවසේ, කියන්නේ පෙබරවාරි 29 2020 පෙබරවාරි 29 කියන වැඩිපුර තියෙන දිනේ බලපෑම ආපු නිසා අපි 2021 1 වෙද්දී ඒක අර සුපුරුදු පරිදි සිකුරාදා බවට පත් වෙන්නේ නැහැ. එන පිළිවෙලට ඇවිල්ලා සිකුරාදා බවට පත් වෙන්නේ නැහැ. ඒක එක දිනයක් පැනලා ඉවර වෙලා ඒක සෙනසුරාදා බවට පත් වෙනවා. එතකොට අන්න අර 366 වෙනි දිනේ බලපෑම තමයි අපි අර හිලව් කරන්නේ එක දවසකට. එහෙනම් සුපුරුදු පරිදි සඳංගරෝද බදාද බ්‍රහස්පතින්ද සිකුරාද කියලා එන්න ඕනි එක අධික අවුරුද්දක බලපෑම නිසා එක දිනයක් පැනලා තමයි ආවේ. එහෙනම් සිකුරාද නෙමෙයි එතනට එන්නේ සෙනසුරාදා. එහෙනම් 2021 එක කවදද? සෙනසුරාදා. මං හිතනවා ඔයාලට තේරුණා කියලා. හරි. අපි මෙන්න මේ ප්‍රශ්න වලට උත්තර දෙමු දැන්. 2025 සැප්තැම්බර් 1 සඳුදා නම් අපෙන් අහනවා 2025 සැප්තැම්බර් 15 කවදද කියලා. එතකොට 1 සඳුදා. අපි කිව්වා ඕනම දවසකට 7ක් එකතු කරාම එන්නේ ආයේ ඒ දවස කියලා. එහෙනම් එකට එකතු කරනවා 7ක්. එතකොට 8යි. එකට 7ක් එකතු කරාම 8යි. ඒ කියන්නේ 8 වෙනිදා තමයි ආයේ සඳුදාවක් එන්නේ. ආයේ 8ට එකතු කරනවා 7ක්. එතකොට 15. ආයේ එන්නේ එහෙනම් 15 සඳුදා. එහෙනම් 2025 සැප්තැම්බර් 15 කියන්නේ සඳුදා. 2020 සැප්තැම්බර් 2 අඟහරුවාදා 25 සැප්තැම්බර් 24 කවදද? 2 සැප්තැම්බර් 2 අඟහරුවාදා එමත් සැප්තැම්බර් 2ට 7ක් එකතු කරාම 9යි. ආයේ සැප්තැම්බර් 9 තමයි එන අඟහරුවාදා වෙන්නේ. ආයේ සැප්තැම්බර් 9ට අපි එකතු කරමු 7ක්. එතකොට 16යි. එහෙනම් ආයේ 16 තමයි අඟහරුවාදා වෙන්නේ. ඊට පස්සේ අපි කරන වැඩේ 16ට එකතු කරනවා 7ක්. එතකොට 23. 23 තමයි ඊට පස්සේ ආයේ අඟහරුවාදා වෙන්නේ. අපෙන් අහන්නේ 24 කවදද කියලා. එහෙනම් 23 අඟහරුවාදා නම් 24 අපිට එනවා බදාදා කියලා. මෙන්න මේ ගාන බලන්නකො. 2025 සැප්තැම්බර් 3 බදාදා 2025 ඔක්තෝබර් 31 කවදාද කියලා අපෙන් අහනවා. ගාන බලන්නකො. 2025 සැප්තැම්බර් 3 බදාදා නම් 2025 ඔක්තෝබර් 31 කවදද කියලා අපෙන් අහනවා. එතකොට අපිට මේක අර පෙර පරිදි හදන්න පුළුවන්. සැප්තැම්බර් 3 බදාදා නම් 4 බ්‍රහස්පතින්දා ඔය විදිහට සැප්තැම්බර් මාසෙම දින ටික ලියාගෙන ගිහින් හදන්න පුළුවන්. හැබැයි අපිට මෙතනදී ඕන කෙටි ක්‍රමයක්නේ. කෙටි ක්‍රමයක් ඕන නිසා මම ඔයාලට කෙටි ක්‍රමයක් කියලා දෙනවා සෙකන්ඩ් මෙතඩ් එකක් විදිහට. එතකොට ඔයාලට පුළුවන් ඕනම දිනයක් මෙන්න මේ ක්‍රමයට ඉතාම ඉක්මනින් හදන්න. දැන් මෙතන අපි දන්නවා සැප්තැම්බර් 3 තමයි බදාදා. එතකොට සැප්තැම්බර් 3 බදාදා අපි ඉස්සෙල්ලා දැනගන්න ඕන සැප්තැම්බර් මාසේ දින කීයක් තියෙද කියලා. සැප්තැම්බර් මාසේ දින තියෙනවා 30ක්. හරි. 30න් 3 වෙනි දවස් තමයි අපි දන්නේ බදාදා කියලා. එතකොට අපිට කරන්න තියෙන්නේ මේ 30න් 3ක් අඩු කරනවා. 30න් 3ක් අඩු කරන් කීයද? 27යි. එතකොට අපි සැප්තැම්බර් මාසේ දින 27ක් දන්නේ නැහැ. ඊට පස්සේ අපි යනවා ඔක්තෝබර් මාසෙට. ඔක්තෝබර් මාසෙට ගියාට පස්සේ ඔක්තෝබර් මාසේ දින තියෙනවා අපි ඉගෙනගෙන තියෙන ඔක්තෝබර් මාසේ දින 31ක් තියෙනවා කියලා. ඒකයි අපි කියන්නේ හැම වෙලාවෙම මාසේ දින ගාන මතක තියෙන්න ඕන දින කීයක් තියෙනවද කියන එක.
එතකොට ඔක්තෝබර් මාසේ තියෙනවා දින 31ක්. අපි 31ම දන්නේ කවදද කියලා. ඒකෙන්ද අපි 31ම මෙතනට දානවා. එතකොට අපි සැප්තැම්බර් මාසෙන් දින 27ක් දන්නේ. ඔක්තෝබර් මාසේ 31ක් දන්නේ. අපිට කරන්න තියෙන මේ දෙක එකතු කරන එක. 7යි 1යි 8යි 3යි 2යි 5 58. දැන් ඊට පස්සේ අපි සැප්තැම්බර් මාසේ 3 වෙනිද දන්නවනේ බදාදා කියලා. එහෙනම් අපිට තියෙන්නේ අපි කියලා තියෙනවා ඕනම දිනයකට 7ක් එකතු කරාට පස්සේ තමයි ආයේ ඒ දවසම එන්නේ කියන එක. එතකොට එහෙනම් අපිට මේ 58 ඇතුලේ මේ 58 ඇතුලේ තියෙන බදාදා ගාන හොයාගන්න පුළුවන්. මෙන්න මේ 58 7ෙන් බෙදුවා. 58 7 8යි 7 වරක්කට 56යි. ඉතුරු වෙනවා 2. එතකොට අපිට ඕන වෙන්නේ මෙන්න මේ 2. හරිද? එතකොට සැප්තැම්බර් 3 කියන එක අපි දන්නවා බදාදා කියලා. එතකොට මෙන්න මේ සැප්තැම්බර් ඔක්තෝබර් කියන දන්නේ නැති දින සම්පූර්ණ 58ක් තියෙනවා. මේ 58 ඇතුලේ බදාදා දවස් 8ක් යෙදෙනවා කියන එක තමයි මෙතනින් අදහස්. මේ දින මාස දෙක ඇතුළත මේ දින 58 ඇතුළත බදාදා දින 8ක් යෙදෙනවා. එතකොට 8ක් යෙදුනට පස්සේ අපිට 2ක් ඉතුරු වෙනවනේ. එහෙනම් 8 වෙනිදා 8ක් බදාදා කියලා යෙදෙනවනේ. කියන්නේ 8 වතාවක් බදාදා කියලා යෙදෙනවා. එතකොට 8 වෙනි වතාවේ බදාදා කියලා යෙදුනට පස්සේ තව දින 2ක් ඉතුරු වෙනවා. ඒ කියන්නේ එහෙනම් මේ දවස් බදාදා නම් 2ක් ඉතුරු වෙනවනේ. ඒ කියන්නේ බ්‍රහස්පතින්දා සිකුරාදා. බ්‍රහස්පතින්දා සිකුරාදා. එහෙනම් දෙවෙනි දවස් තමයි සිකුරාදා. ඒ කියන්නේ මේ තියෙන බදාදා කියන දවසට ඉස්සරහට 2ක් ගියා නම් මෙතන මේ ඉතුරු වෙනාගේ එනවා. හිතනවා අද මම ඔයගොල්ලන්ට මේ කියලා දුන්න පාඩම තේරෙන්නේ නැති කියලා. ඉතින් මම මේ කියලා දෙන ඒවායින් ඔයාලට පුංචිම දෙයක් හරි ගන්න පුළුවන් නම් ඒ දේ අරගෙන සාර්ථකව විභාග වලට මුහුණ දෙන්න කියලා මම ඉතින් මතක් කරනවා. ඒ වගේම මේ මාව subscribe කරලා නැත්නම් මාව subscribe කරන්න. මේ වගේ කෙටි ක්‍රම මම ඉගෙන ගන්න දේවල් මම ඔයාලට ගේනවා. ඉතින් කිසිදු මුදල් අය කිරීමකින් තොරව ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ දැනුම වැඩි කරගන්න පුළුවන් ක්‍රමයක් තමයි මේක. ඉතින් අද මම දාපු කුප්පිය ඔයාලට තේරුණා නම් කමෙන්ට් එකකුත් දාගෙන යන්න. මොනවා හරි අඩුපාඩු තියෙනවා නම් ඒකත් කමෙන්ට් එකකින් දාගෙන යන්න. එහෙනම් අපි ආයේ මේ ලස්සන පාඩමකින් හම්බෙමු.